Hi guys, කොහොමද ඔයාලට සපාරියා with YP අපේ channel එකෙන් අදත් ඔයාලා හමු වෙන්න මුලින්ම කියන්න ඕන අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න bell icon එක all දාලා අපි දාන හැම වීඩියෝ එකකම notification ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදත් ලස්සන දවසක ලස්සනට ඊට පායලා තියෙන වෙලාවක අදත් අපි යනවා යාන ජාතික වනෝද්‍යානයට. ඔයාලට පේනව නේද? ලස්සනට ඊට පායලා හරිම ලස්සනයි. ඉතින් උදේ පාන්දරම අපි යනකොට අපිට හම්බුණා මෙන්න මේ යාළුවා. මෙයාව නම් වැඩි වෙලාවක් බලන්න උන්නේ නැහැ. හරි ඉක්මනටම කැලේට ගියා. ඒ එක්කම මේ පිටියේ මුව රංචුවක් හරිම අපූරුයි. පිරිමි සත්තු ගොඩක් තමයි ඉන්නේ. එයාලා ඉතින් තනකොළ කකා ඉන්න එකපාරටම බය වෙලා කැලේට දුවනවා. ඉතින් ඔයාලට පේනව නේද? ඉතින් එහෙම යනකොට මෙන්න මේ සද්දන්ත අයියලා දෙන්නවා අපිට හම්බ වුණා. දැක්කමත් නැග ඉරි වැටෙන බලනකො එයාගේ සද්දේ. පේනව නේද අතු කඩන හැටි? ගොඩක් කේන්ති ගිහලා ඉන්නේ. ඔය විදියට එයාගේ ශක්තිවන්තකම තේජාන්විතකම අපිට පෙන්නනවා. යත් එක්කම තව යාළුවෙක් එහා පැත්තෙන් ඉන්නවා. ඔයාලට පේනව නේද? දෙන්නම ඇත්තටම ගොඩක් ලොකු දෙන්නෙක් මද කිපිලා ඉන්නේ. ළඟට එනකොට නම් බයයි. ඒකට කරදරයක් නැති අපිට තේරෙනවා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට. වාහනත් ගොඩක් තිබුණෙත් නෑ. ඉතින් ඒක හන්දා අපි උදේ පාන්දරම හන්දා අපි ටික වෙලාවක් ඒ දෙන්නගේ බලන් හිටියා. බලන් ඉඳලා අපි මෙතනින් ඉස්සරහට ගියා. ඒ යනකොට තමයි අපි මේ දැක්කේ කොටිය කල්වල දාලා තියෙන හරක් පැටියෙක්. ඉතින් කොටියක් ඔය එතන මස්සෙන් ඉන්නවා. පේන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. මේවට පේන්නේ ගොඩක් අස්සේ ඉන්නේ. වීඩියෝ හැදලා පෙන්නේ ඒක අපිට හරියට. ඉතින් පොඩ්ඩක් වෙලා යනකොට එයා එතනින් නැගිටලා මේ විදිහට පාර අයින දිගේ ඉස්සරහට ගියා. ඉතින් පොඩි වීඩියෝ කැලක් ගන්න හැක්ුණා. ඇත්තටම ගොඩක් ළඟින්ම ගියා. ගොඩක් සන්තෝෂයි ඉතින්. මේ ඉන්නේ කවුද දන්නවද? මේ තමයි common හුපු කියන කුරුල්ලා. මෙයාගේ කූඩුවක් තමයි මේ ගහේ බෙනේ තියෙන්නේ. ඉතින් හරිම දුර්ලභයි. මෙයාලා වගේ කූඩු මේ වගේ තැන්වලදී බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ එක්කම අපිට හම්බුණා මෙන්න මේ golden checkle දෙන්න. ඉතින් එයාලා මේ දවස්වල පළු තියෙනවා. ඉතින් වැටිච්ච පළු ගෙඩි කකා ඉන්නවා. මේ දවස්වල ගොඩක් පළු හැදිලා තියෙන්නේ. ඉතින් සමහර දවස්වල වලස්සුත් බලා ගන්න පුළුවන් අපිට මේ විදියට පළු කකා ඉන්නවා. අද මේ දෙන නම් බඩ පැලෙනකම් පළු කනවා අපිට පේනවා. ඔයාලට පේනව නේද මේ හොක් ඊගල් කෙනෙක් මේ ගහේ ඉන්නවා. ඒ ඊගල් එක්කම ඔයාලට පේනවා දකුණු ඇත පැත්තේ යටම අත්තේ ඉන්නවා තව මොගටියෙක්. ඉතින් දෙන්නම එකම ගහේ අතු දෙකක. ඉතින් මම බලාගෙන හිටියා. ඉතින් ගොඩක් වෙලා හරි ලස්සන දර්ශනයක්. මේ වීඩියෝ රාමුවත් ඇත්තටම ලස්සනයි. මේ යාළුවේ කිඹුල්ලු ටික මම ඔයාලට හැමදාම වගේ පෙන්නනවා. ඉතින් අදත් අරගෙන ආවා. ඇත්තටම ගොඩක් ලස්සන දර්ශනයක් නිසා වැඩි වෙලාවක් නෑ කද පෙන්නන්න හිටියේ නෑ. මෙතන ඉන්නවා ලෙස ඇජිටන් ස්ටොක්ලා දෙන්නෙක්. ඉතින් එයාලා දෙන්නත් කෑම හොයමින් උදේ පාන්දර මේ අත විදිමින් ඉන්නවා. ඉතුරු වෙච්ච පොඩි වතුර වලවල් වල ඒ කෑම ගන්න ගමන් තමයි යාළුවා ඉන්නේ. මෙන්න යාළුවනේ දැන් එනවා මෙතනට තවත් අපූර්ව යාළුවෙක් මේ ගඟ ගාව. ඉතින් එකපාරටම යාළුවා හිතාගෙන මොහොතක කිසිම කලබලයක් නැහැ. එයාගේ එනවා සංචාරකයන්ට වාහන රැක ගන්නත් හිතා ගන්නත් බැරි වෙලාවට ගිහිල්ලා අතිපට වතුර බීලා ටිකට් ගන්නව නැතුව කලාපංක දෙක පැත්තට යනවා. ඔයාලට පේනව නේද? ගඟෙන් එගොඩ වෙලා එයා එහා පැත්තට යනවා.
හරිම ලස්සනයි. ඉතින් ඒ ඔක්කොම ඉවර වෙලා අපි නැවතත් එළියට එන්න පිටත් වුණා. පේනෝනේ දදන වාහන ගොඩක් තියෙනවා මේ වීකෙන්ඩ් දවසක්. ඉතින් වීකෙන්ඩ් එකේ හන්දා වාහන ගොඩාරියක් යනවා. දැන් ඉතින් වෙලාවත් ඉවර හන්දා වාහන ටික එක පස්සේ එක යනවා. ඉතින් ඒ යනකොටත් මේ ගේට්ටුව ගාවදිත් අපිට තවත් අපූර්ව යාළුවෙක් හම්බ වෙනවා. වාහන ගොඩක් එකපාර නවත්තලා තියෙනකොට බැලුවේ ඇයි කියලා බලනකොට තව අපේ දකුණු පැත්තෙන් තවත් අලි රංචුවක් ඉඳලා මාරු වෙලා මම එනකොට නම් එක අලියයි හිටියේ. ඉතින් ඒ අලියත් බලලා අපි අද දවසේ නිමා කරනවා සෆාරිය. ඉතින් ඔයාලට මේ පේනව නේද? මෙතන අස්සෙන් එන ඔයා පාර පයින්න ගේට්ටුව ආසන්නෙම. ඉතින් මෙතන ලොකු රංචුවක් ඉඳලා තිබුණා මං එන්න කලින්. දැන් එයත් පාර මාරු වෙලා එහා පැත්තට යනවා. ඉතින් මම යාළුවෝ හැමෝටම කියන්න ඕන සෆාරියා with YP අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක all දාන්න. ඉතින් අපි දාන වීඩියෝස් වල notification ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හැමදාමත් අලුත් වීඩියෝස් ඔයාලට ගෙන්න. ඉතින් සුබ දවසක් ඔයාලට. ඉතින් එහෙනම් නැවතත් අලුත් වීඩියෝ කරන් ආයි හමු වෙනවා.